ආයුෂ බොහෝ වේවා. අද විශ්ම සංචාරයෙන් ඉරානයේ යුද ශක්තිය ගැන කතා කරමු. ඉරානය කියන්නේ ජාත්‍යන්තර බාධක මැද තමන්ගේ යුද ශක්තිය ගොඩනගාගත්තු රටක්. අනාගතයේ දුටු නායකයින් සාම්ප්‍රදායික මිලිටරි ක්‍රමයෙන් ඔබ්බට ගොස් යුද්ධයට සැරසීමට කල්තියා කටයුතු කරලා තිබෙනවා. ඉරානය විශාල ආයෝජනය කරමින් තාක්ෂණික දැනුමින් තම රට ආරක්ෂා කර ගැනීමට පියවර රැසක් ගෙන තිබෙනවා. සතුරාගේ සංනිවේදන පද්ධති පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමු. විශේෂයෙන් සතුරාගේ රේඩාර් පද්ධති වලට හානි කිරීමට මෙන්ම සතුරු යානා ආදී නොමග යැවීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. විශේෂයෙන් GPS ජෑමින් සහ සිග්නල් ස්පූපින් වැනි සතුරාගේ යාත්‍රා සහ යානා ආදිය නොමග යැවීම සම්බන්ධයෙන් ඉහළ තාක්ෂණයක් වර්තමානයේදී භාවිතා කරනවා. රුසියාවෙන් ලැබෙන තාක්ෂණික දැනුමින් පර්සියානු බුක්කේ යාත්‍රා කරන නැව්වල රේඩාර් පද්ධතියට යම්කිසි බලපෑමක් එල්ල කරන්නට ඉරානයට මේ වන විට හැකි වී තිබෙනවා. ඔබ දන්නවාද සැපියා සහ ගාඩියා නමින් අති නවීන දුරස්ථ අනතුරු ඇඟවීමේ පද්ධතිය over the horizon රේඩාර් පද්ධතියෙන් කිලෝමීටර් 2500ක් 3000ක් දුරක පවතින ඉලක්ක හඳුනා ගැනීමේ හැකියාව දැන් ඉරානයේ සතුව තිබෙන බව. රුසියාව සහ චීනය තරම් යුද ශක්තියක් නොමැති වුවත් ඉරානය කලාපීය වශයෙන් යුද බලවතා වීමට අවශ්‍ය යුද ශක්තියක් ඔවුන් දැනටමත් ළඟා කරගෙන තිබෙන බව යුද විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. ඉරානයේ සතු යුද තාක්ෂණික උපක්‍රම වලින් ඇමරිකාව සම්පූර්ණයෙන් අඩාල කිරීමට නොහැකි වුවත් යානාවල මෙන්ම යාත්‍රාවල පද්ධති වෙනස් කිරීමට හැකියාව දැනටමත් ඕනු සතු බව ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කර තිබෙනවා. ඉරානය ඇමරිකා ඊශ්‍රායල යුද ගැටුමේදී භාවිතා කළ උපක්‍රමයක් වන්නේ ඩ්‍රෝන රැසක් එකවර යැවීම මගින් ආරක්ෂක පද්ධති දත්ත අඩාල කළ පහරදීම බව යුද විශ්ලේෂකයන්ගේ මතයයි. හමුදාව ඒකාබද්ධ ව්‍යූහයක් යටතේ සංවිධානය වී ඇති අතර එය ඉරාන ඉස්ලාමීය ජනරද සන්නද්ධ හමුදා වන අතර එයට භූමි බලකායන්, ගුවන් ආරක්ෂක බලකාය, ගුවන් හමුදාව සහ නාවික හමුදාව ඇතුළත් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සහ පොලිස් අනදෙන නිලධාරියෙකුට සමාන කාර්යයක් ඉටු කරන පොලිස් අන ඇතුළත් වේ. සාම්ප්‍රදායික ධාරිතාවයකින් රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරන අතර විදේශීය මැදිහත්වීම්, කුමන්ත්‍රණ සහ අභ්‍යන්තර කෝලහලවලට එරෙහිව ජනරජයේ අඛණ්ඩතාවය තහවුරු කිරීමට මොවුන්හට බලය ඇත. 2019 දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ එක්සත් ජනපදය විප්ලවවාදී ආරක්ෂක බලකාය විදේශීය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශ කළේය. විදේශීය රාජ්‍ය අංගයක් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරන ලද පළමු අවස්ථාවද මෙයයි. ඉරානය ක්‍රියාකාරී හමුදා නිලධාරීන් සංඛ්‍යාවෙන් ලෝකයේ 7 වන ස්ථානයේ සිටින අතර ඉරානයේ සන්නද්ධ හමුදා බටහිර ආසියාවේ විශාලතම වන අතර මැද පෙරදිග විශාලතම හමුදා ගුවන් සේවා බලඇණියද ඊට අයත් වේ. ඉරානය විවිධ මිනිසුන් රහිත ගුවන් යානා නිර්මාණය කර නිෂ්පාදනය කරයි. එය සයිබර් යුද හැකියාවන් ඇති ලෝකයේ රටවල් 5න් එකක් වන අතර ජාත්‍යන්තර සයිබර් ක්ෂේත්‍රයේ වඩාත් ක්‍රියාකාරී එකක් ලෙස හඳුනාගෙන ඇත. 2023 නොවැම්බර් මාසයේදී රුසියානු යුක්‍රේන යුද්ධයේදී රුසියාව ඉරාන ඩ්‍රෝන යානා මිලදී ගැනීමෙන් පසුව රුසියානු සුකොයි 35 ප්‍රහාරක ජෙට් යානා මිල්-28 ප්‍රහාරක හෙලිකොප්ටර් ගුවන් ආරක්ෂක සහ මිසයිල පද්ධති අත්පත් කර ගැනීම සඳහා ඉරාන ගුවන් හමුදාව කටයුතු අවසන් කළේය. ඉරාන නාවික හමුදාව රුසියාව සහ චීනය සමග ඒකාබද්ධ අභ්‍යාසද පවත්වා ඇත. කෙසේ වෙතත් යුද්ධය නිසාවෙන් විනාශයට පත්වන මිනිස් ජීවිතවලට පණ දෙන්නට කිසිදු බලවතෙකුට නොහැක. යුද්ධය නිසාවෙන් පුංචි මල් කැකුළු දහස් ගණනක් මේ වන විටත් පොළොවට පස් වී අවසන්ය. මේ මොහොතේ පවා දහස් ගණනක් හුස්ම වාතයට මුසු වෙමින් පවතී. මුළු ලෝකයටම හිසරදයක් වී තිබෙන මේ කුරිරු යුද්ධය තවත් ජීවිත අහිමි කරන්නට මත්තෙන් ලෝකයට සාමය උදා වේවා කියා විශ්ව සංචාරයෙන් ප්‍රාර්ථනා කරනවා. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට විශ්ව සංචාරය YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.